අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 11 ශ්‍රේණියේ විද්‍යාව 12 වෙනි පාඩමේ ෂෝට් නෝට් වීඩියෝ එක. පාඩම තමයි විද්‍යුත් රසායනය. විද්‍යුත් රසායනය පාඩම ප්‍රධාන කොටස් තුනක් කතා කරන්න තියෙනවා. එකක් තමයි බැටරි ගැන. බැටරි වලට අපි කියන්නේ විද්‍යුත් රසායනික කෝෂ කියලා. අනිත් එක විද්‍යුත් විච්ඡේදනය, අනිත් කොටස ලෝහ විකාදනය. බැටරියක් ඇතුළේදී එහෙම නැත්නම් කෝෂයක් ඇතුළේදී සිද්ධ වෙන්නේ රසායනික ශක්තිය විදුලි ශක්තිය බවට පත්වෙන එක. ඒකයි අපි බැටරියකින් විද්‍යුත් ශක්තිය තමයි ගන්න. අපි දැන් ටෝච් එකකට බැටරි දානවා කියන්නේ ටෝච් එකට අවශ්‍ය විදුලි ශක්තිය තමයි සපය ගන්න. ඒ විදුලි ශක්තිය හැදෙන්නේ රසායනික ශක්තිය තමයි විදුලි ශක්තිය බවට පරිවර්තනයක් වෙන්නේ. විද්‍යුත් විච්ඡේදනය කියන්නේ කෝෂයක සිද්ධ වෙන ක්‍රියාවලියට විරුද්ධ දේ වෙන්නේ. ඒකෙදි විදුලිය ගමන් කරවලා රසායනික විපර්යාසයක් තමයි සිද්ධ වෙන්නේ. කෝෂයේ වෙන්නේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය වෙනවා. විද්‍යුත් විච්ඡේදනයේදී වෙන්නේ විදුලිය ගමන් කරවලා රසායනික විපර්යාසයක් වෙනවා. තිනවා විද්‍යුත් විච්ඡේදයක් ඔස්සේ විදුලිය ගමන් කිරීමට සලස්වා සිදු කරනු ලබන රසායනික විපර්යාසයක්. විද්‍යුත් විච්ඡේදය කියන්නේ විදුලිය ගමන් කරන ද්‍රාවණයක් නැත්නම් ද්‍රවයක්. එතකොට විදුලිය ගමන් කරන්න දෙන්න ඕනේ. ඉතින් විදුලිය ගමන් කරනවා මෙන්න මේ උදාහරණ. අම්ල ද්‍රාවණ තුලින්, බස්ම ද්‍රාවණ තුලින්, ඒ වගේම අයනික සංයෝගවල ජලීය ද්‍රාවණ තුලින්, අයනික සංයෝගවල විලීන ද්‍රව තුලින්. ඔයාලා ඉගෙනගෙන තියෙනවා කෙමිස්ට්‍රි වලදී සහසංයෝජ සංයෝග අයනික සංයෝග කියලා. එතනින් අයනික සංයෝග, අයන පවතින සංයෝග, අයනික සංයෝග ජලයේ දිය කරොත් අපිට අයනික සංයෝගවල ජලීය ද්‍රාවණ ගන්න පුළුවන්. දැන් පොටෑසියම් ක්ලෝරයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ් ඒවා අයනික සංයෝග. ඒවා ජලයේ දිය කරොත් අන්න ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඒ කියන්නේ ලුණු ද්‍රාවණය. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණුනේ. එයා ජලයේ දිය කරොත් ජලීය ලුණු. අන්න එයා අයනික සංයෝගයක්. ඒකේ ජලීය ද්‍රාවණයක්. නැත්තම් කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් උත් වතුරේ දිය කරලා නිල් පාට ද්‍රාවණයක් ලැබෙනවා. ඊළඟ එක තමයි අපිට මේ අයනික සංයෝග වතුරේ දිය කරන්නේ නැතුව උෂ්ණත්වය වැඩි කරලා නිකම්ම දිය වෙන්න ඇරලා විලීන ද්‍රවය ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ලුණු කැට රත් කරපුවාම ලුණු කැට ඝන අවස්ථාවේ ඉඳන් ද්‍රව අවස්ථාවටපත් වෙනවා. ලුණු දියර ලැබෙනවා. මේකේදී ඔයා ජලය එකතු කරේ නැහැ. මේ වගේ අවස්ථාවකට කියන එක විලීන කරා කියලා. විලීන ද්‍රවය ගන්නත් පුළුවන්. මොකද ඒක ඇතුළේ අයන තියෙන හින්දා විදුලිය ගමන් කරනවා. ඊළඟට අම්ල ද්‍රාවණ. අම්ල දන්නවනේ හයිඩ්‍රොක්ලෝරික්, සල්ෆියුරික්, නයිට්‍රික් අන්න ඒ වගේ අම්ල. ඒ අම්ලවලත් අගේ ද්‍රාවණයක් හදා ගන්න පුළුවන්. ජලය දානවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට. එතකොට ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ජලය දානවා සල්ෆියුරික් අම්ලයට. ජලීය සල්ෆියුරික් අම්ලය වගේ තනුක කරපු අම්ල ද්‍රාවණ ගන්න පුළුවන්. ඒ වගේම තමයි භෂ්ම ද්‍රාවණ ගන්න පුළුවන්. භෂ්ම ද්‍රාවණ කියන්නේ භෂ්මයේ ජලය දාලා තනුක කරලා ද්‍රාවණයක් හදා ගන්නවා. මෙන්න මේ සියල්ලගෙම විදුලිය ගමන් කරනවා. ඒ හින්දා අපි කියනවා විද්‍යුත් විච්ඡේදයක් කියලා. විද්‍යුත් අවිච්ඡේද්‍ය විදුලිය ගමන් කරන්න දෙන්නේ නැති ද්‍රව ද්‍රාවණ වලට තමයි අවිච්ඡේද්‍ය කියන්නේ. සංශුද්ධ ජලය. ඒ කියන්නේ වතුර විතරක් නම් තියෙන්නේ. සංශුද්ධ ජලය ඇතුලේ අයන නැහැ. විදුලිය ගමන් කරන්න ඕනේ. ඒ හින්දා විදුලිය ගමන් කරන්නේ නැහැ. ඊළඟට කාබනික ද්‍රව. ඒ කියන්නේ මේ පෙට්‍රල්, භූමි තෙල්, පැරෆින් වගේ අපි ඔය පොළොව යටින් ගන්න ඒවා විද්‍යුත් විච්ඡේදනයට පාවිච්චි කරන්නේ මෙන්න මේ මොනාගෙන් හරි විද්‍යුත් විච්ඡේදයක්. ප්‍රධාන කොටස් තුනක් තිබ්බා මේ පාඩමේ. එතනින් මෙන්න මේ කෝෂයි විද්‍යුත් විච්ඡේදනයයි අපි සසඳලා බලමු. අපි කිව්වා කෝෂයක් ඇතුලේ වෙන්නේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. විද්‍යුත් විච්ඡේදනයකදී වෙන්නේ විදුලිය යවලා රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. විද්‍යුත් විච්ඡේදනයකයි දෙකේදීම ඇනෝඩය කැතෝඩය කියලා අග්‍ර තියෙනවා. ඇනෝඩය කියලා හඳුන්වන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන අග්‍රය. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන අග්‍රය ඇනෝඩය. ඔක්සිහරණය සිද්ධ වෙන අග්‍රය කැතෝඩය. ඔයාලට ඒක මෙහෙම මතක තියාගන්න පුළුවන්. ඔක්සිකරණයයි ඔක්සිහරණයයි වෙනස් වෙන්නේ කයන්නයි හයන්නයිනේ. ඒ දෙකනේ වෙනස් වෙන්නේ. ඔක්සිකරණය කයන්න තියෙනවා, ඔක්සිහරණය හයන්න තියෙනවා. ඊළඟට ඇනෝඩයයි කැතෝඩයයිනේ. හැබැයි කැතෝඩේ කයන්න තියෙනවනේ. ඒකත් එක්ක ඔක්සිකරණය නෙවෙයි යන්නේ. කයන්න තියෙන වචනේ නෙවෙයි යන්නේ. කැතෝඩයත් එක්ක යන්නේ ඔක්සිහරණය. ඇනෝඩයත් එක්ක තමයි ඔක්සිකරණය. ඇනෝඩය කියන්නේ ඔක්සිකරණය ප්‍රතික්‍රියාව සිද්ධ වෙන අග්‍රය බැටරි එක.
ඍණ පැත්තේ ඍණාග්‍රයේ තමා ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ හින්දා බැටරියක ඍණාග්‍රය ඇනෝඩය මේ බැටරියක ඍණාග්‍රය විදිහට පාවිච්චි කරන්නේ වඩාත් සක්‍රීය ලෝහය. ඒ කියන්නේ බැටරියක තියෙනවා ඍණාග්‍රයකුයි ධනාග්‍රයකුයි. ඒ දෙකටම ලෝහ පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චි කරද්දී සක්‍රියතාවය වැඩිම ලෝහය ඍණාග්‍රයට දාන්න ඕනේ. සක්‍රියතාවයෙන් වැඩිද කියලා හොයාගන්නේ සක්‍රියතා ශ්‍රේණියට අනුව. මම පස්සේ ඊළඟට සක්‍රියතා ශ්‍රේණිය පෙන්වන්නම්. ඒ සක්‍රියතා ශ්‍රේණිය සක්‍රියතාවයෙන් වැඩි ලෝහ ඉහළින්ම තියෙන ලෝහ තමයි ඇනෝඩයේ විදිහට පාවිච්චි කරන්නේ. ඊට වඩා පහළ ලෝහයක් තමයි කැතෝඩයේ විදිහට පාවිච්චි කරන්නේ. මෙන්න බැටරියක අභ්‍යන්තර ව්‍යුහය මේ විදිහ ක්‍රියාවලියක් තමයි වෙන්නේ. විද්‍යුත් විච්ඡේදයක් තියෙනවා. මෙතන පාවිච්චි කරලා තියෙන්නේ අම්ලයක් වතුර දාලා එන ජලීය අම්ලයක් තමයි තියෙන්නේ. තනුක සල්ෆියුරික් අම්ලය. ඒ හින්දා මේක විදුලිය ගමන් කරනවා. මේකේ අග්‍ර දෙක තියෙනවා. ඍණාග්‍රය ඒ කියන්නේ ඇනෝඩය, ධනාග්‍රය කැතෝඩය. ඍණාග්‍රය විදිහට පාවිච්චි කරලා තියෙන සිංක් තහඩුවක්. ධනාග්‍රය විදිහට දාලා තියෙන යකඩ තහඩුවක්. යකඩ වලට වඩා සිංක් වල සක්‍රියතාවය වැඩි. මේ දෙක කම්බියකින් සන්නායක කම්බියකින් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේක කෝෂයක් විදිහට ක්‍රියා කරන හින්දා මෙන්න මේක ඇතුලේ අයන ගමන් කරලා විදුලි ධාරාවක් ජනිත කරනවා. අන්න ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ රසායනික විපර්යාසයක්. ඒ රසායනික විපර්යාසය නිසා විදුලි ධාරාවක් ගමන් කරන්න ගන්නවා. ඒක තමයි බැටරියකදී වෙන්නේ. බැටරිය කරන්නේ විදුලි ධාරාවක් නිපදවන එක. රසායනික ප්‍රතික්‍රියාවක් නිසා. විද්‍යුත් විච්ඡේදනය ඒ කියන්නේ පැත්ත විද්‍යුත් විච්ඡේදනයේදී වෙන්නේ විදුලි ධාරාවක් සපයලා රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න දෙනවා. මෙන්නද විද්‍යුත් විච්ඡේදනය තියෙන එකක්. ඒකෙදි මේ විදුලි ධාරාවක් සපයනවා. එහෙනම් ඒකට විද්‍යුත් ප්‍රභවයක් ඕනනේ. ඒ කියන්නේ බැටරියක් වගේ එකක් ඕනේ විදුලිය දෙන්න. විදුලිය දීලා රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනවා. මේ විදුලිය දෙනවා ඔක්සිකරණය ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ඇනෝඩයේ. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කැතෝඩේ. මේකෙදි සාමාන්‍යයෙන් ඇනෝඩයයි කැතෝඩයයි එකම කාබන් ප්ලැටිනම් වගේ තහඩු දෙකක් තමයි ගන්න. ඊට පස්සේ මේකට අපි විදුලි ප්‍රභවයක් සම්බන්ධ කරනවා සම්බන්ධක කාම්බි මගින්. එතකොට මේ විදුලිය ලබා දුන්නාම මෙතන රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මේකටත් විද්‍යුත් විච්ඡේදයක් පාවිච්චි කරන්න ඕනේ. දැන් මේ දෙකේ වෙනස බලන්න. දෙකේම ඇනෝඩයේ තම ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එහෙනම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන තැන තමයි ඇනෝඩය කියන්නේ. හැබැයි බැටරියකදී ඇනෝඩය වෙන්නේ ඍණාග්‍රය. හැබැයි විද්‍යුත් විච්ඡේදනයකදී ඇනෝඩය වෙන්නේ ධනාග්‍රය. විද්‍යුත් විච්ඡේදනයකදී කැතෝඩය වෙන්නේ ඍණාග්‍රය. හැබැයි කෝෂයක කැතෝඩය වෙන්නේ ධනාග්‍රය. ඒකෙන් තමයි වෙනස් වෙන්නේ. ධන ඍණ තමයි මාරු වෙන්නේ. හැබැයි හැම වෙලාවෙම කැතෝඩයක් කියන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන තැන. ඇනෝඩයක් කියන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන තැන. අපි දැන් ඉස්සරහට මේකට උදාහරණ බලමු. හරි මම කිව්වා කලින් සක්‍රියතා ශ්‍රේණිය ගැන. මේක තමයි සක්‍රියතා ශ්‍රේණිය වල 10 වසරේ ඉගෙන ගන්නවා. සක්‍රියතා ශ්‍රේණිය කියන ලෝහවල ප්‍රතික්‍රියාව කොච්චර වේගයෙන් සිද්ධ වෙනවද කියලා පෙන්වන ශ්‍රේණිය. මේකේ ඔක්කොම තියෙන ලෝහ මෙන්න මේ හයිඩ්‍රජන් ඇර. හයිඩ්‍රජන් මෙතනට දාලා තියෙන සංසන්දනයට පහසු වෙන්න හයිඩ්‍රජන්ට සාපේක්ෂව කොච්චර සක්‍රියයිද කියලා පෙන්වන්න. ඉතින් ඔයාලට පේනවා මේ සක්‍රියතා ශ්‍රේණිය පහළට යන්න යන්න සක්‍රියතාව අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියා වේගය අඩු වෙනවා. ප්‍රතික්‍රියා කරන්න කැමති නැහැ. මේකේ පහළින් ඉන්නේ රත්තරන්. ඔයාලා දන්නවා රත්තරන් ප්‍රතික්‍රියා කරන්නේ නැතිම තරම්. ඒකයි අපි රත්තරන් වලින් ආභරණ එහෙම හදන්න පුළුවන් වෙලා තියෙන්නේ. එයා වාතයත් එක්ක ජලයත් එක්ක කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. ඒවත් එක්ක ගැටුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේ උඩින් ඉන්නේ පොටෑසියම් සෝඩියම් මෙයාලා වතුර ගැටුණොත් එහෙම ඊටාම වේගයෙන් ශබ්ද නගලා සූහන නගමින් ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් පහළට යන්න යන සක්‍රියතාව අඩු වෙනවා. මේ පහළින්ම තියෙන්නේ අපි අර වැලියබල් එහෙම නැත්නම් අගය වැඩි කියලා වටිනාකමින් වැඩි කියලා සලකන ලෝහ. මේ යටින්ම තියෙන අවුරම් කියන්නේ රත්තරන් වලට. ඊට උඩින් තියෙන ප්ලැටිනම් මෙයාලා ඔක්කොම ඉන්නේ පොළවේ පස් එක්ක ප්‍රතික්‍රියාවක් නැති හින්දා රත්තරන් කුට්ටි හැම වෙනම ගන්න පුළුවන් පසෙන් වෙන් කරලා. හරි ප්ලැටිනම් Ag කියන්නේ සිල්වර් ඒ කියන්නේ රිදි. Hg කියන්නේ හයිඩ්‍රොග්‍රයිරුම් ඒ කියන්නේ රසදිය. මේ තියෙන කොපර් ඒ කියන්නේ තඹ. මේ තියෙන හයිඩ්‍රජන්ට සාපේක්ෂව මෙයාලා ප්‍රතික්‍රියාශීලීත්වයෙන් ඉතාම අඩුයි. එතකොට ඊට වඩා වැඩි තමයි මේ ප්ලම්බම්
ඊළඟට ටින්, යකඩ, සින්ක්, ඇලුමිනියම්, මැග්නීසියම්, කැල්සියම්, සෝඩියම්, පොටෑසියම්. ඔයාලට පේනවා මේ පළවෙනි කාණ්ඩය දෙන්නෙක් ඉන්නේ, මේ දෙවෙනි කාණ්ඩයයි, තුන්වෙනි කාණ්ඩයයි ওই විදිහට තමයි වෙන්නේ. එහෙනම් අපි වටිනාකමින් වැඩි කියන අයගේ සක්‍රියතාව අඩුයි. ඊට සාපේක්ෂව පළවෙනි කාණ්ඩ දෙවෙනි කාණ්ඩයගේ තමයි සක්‍රියතාව වැඩි. සාමාන්‍යයෙන් නම් ඔයාලට මේ සක්‍රියතා ශ්‍රේණිය මතක හිටින්න ඕනේ. එහෙනම් අපි කෝෂයකදී ඇනෝඩේ විදිහට පාවිච්චි කරන්නේ මේ සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක්, කැතෝඩේ විදිහට ඊට වඩා සක්‍රියතාවයෙන් අඩු ලෝහයක් පාවිච්චි කරනවා. අපි විද්‍යුත් විච්ඡේදයකදී කාබන් ප්ලැටිනම් වගේ තහඩු දෙකක් තමයි පාවිච්චි කරන්නේ. ප්‍රශ්නයක් අහුවාම ඒකේ පෙන්වන්නේ කෝෂයක්ද එහෙම නැත්නම් විද්‍යුත් විච්ඡේදනයක්ද කියලා හොයාගන්න පුළුවන්. එකම ලෝහ තහඩු දෙකක් නම් තියෙන එක විද්‍යුත් විච්ඡේදනයක් වෙනවා. කෝෂයක් නම් ලෝහ තහඩු දෙක වෙනස්. ඒ වගේම විද්‍යුත් විච්ඡේදයකදී ඒකට විදුලි සැපයුමක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ කෝෂයක් සම්බන්ධ කරලා තියෙනවා. හැබැයි කෝෂයකදී උඩින් කෝෂයක් සම්බන්ධ කිරීමක් වෙන්නේ නැහැ. හරි. මුලින්ම අපි කෝෂ ගැන කතා කරමු. ඔයාලගේ පොතේ කෝෂ 3ක් තිබ්බා. මම ඒ තුන එක තැනකට ගත්තා. බලන්න මේ කෝෂයක තහඩු දෙකක් තියෙනවා. ඒ තහඩු දෙක වෙනස්. මේකේ එක්කෙනෙක් සින්ක් තහඩුව, අනිත් කෙනා යකඩ තහඩුව. මේකේ කෙනෙක් යකඩ, අනිත් කෙනා කොප තඹ. මේකේ එක්කෙනෙක් සින්ක්, අනිත් කෙනා තඹ. ඒ වගේ තහඩු දෙක වෙනස්. ඊළඟට විද්‍යුත් රසායනික කෝෂයක එහෙම නැත්නම් බැටරි එක මේ උඩින් ආයි බැටරිය දාන්න. මේ මුළු එකම තමයි බැටරිය. ඊළඟට මේක ගිල්වලා තියෙන තහඩු දෙක විද්‍යුත් විච්ඡේදයක. මේකේ නම් අම්ලයක් කරන් තියෙන්නේ. මේකෙත් අම්ලයක්, මේකත් අම්ලයක්. ඊළඟට මේ දෙකෙන් සින්ක් තහඩුවයි යකඩයි ඒ දෙක බලන්න සක්‍රියතාවයෙන් වැඩි සින්ක්. ඒ හින්දා එයා තමයි ඇනෝඩය. ඇනෝඩයට තමයි අපි ඍණාග්‍රය කියන්නේ බැටරි එක නම්. බැටරි එක ඍණාග්‍රය වෙන්නේ ඇනෝඩය. එහෙනම් සක්‍රියතාවයෙන් වැඩි සින්ක් තමයි ඍණාග්‍රය. මේකේ කොප යකඩ ගත්තොත් එහෙම කොප වලට වඩා යකඩ වල සක්‍රියතාවය වැඩි. ඒ හින්දා මේ වෙලාවේ යකඩ තමයි ඍණාග්‍රය. තේරුණාද? මේ වෙලාවේ යකඩ ධනාග්‍රය. දැන් යකඩ ඍණාග්‍රය. එහෙම වෙන්නේ එයාට වඩා සක්‍රියතාවයෙන් අඩු කෙනෙක් තමයි මෙතන ඉන්නේ. හරි. ඊළඟ එකේ කොප සින්ක් ඒ දෙකෙන් සින්ක් තමයි සක්‍රියතාවයෙන් වැඩි. ඒ හින්දා මෙයා තමයි ඍණාග්‍රය. එහෙම නැත්නම් ඇනෝඩය වෙන්නේ. මේ වගේ නිරීක්ෂණ මේ දීලා තියෙන අපි නිරීක්ෂණය වෙන්නේ හැම වෙලාවෙම අර සක්‍රියතාවයෙන් වැඩි කෙනා සක්‍රියතාවයෙන් වැඩි හින්දා ප්‍රතික්‍රියා කරලා එයා ෂය වෙනවා. ඒ කියන්නේ එයා වේගෙන් ෂය වීගෙන යනවා. මේකේ සින්ක් තහඩුව ෂය වෙන්නේ, මේකේ නම් යකඩ තහඩුව ෂය වෙන්නේ, මේකේ සින්ක් තහඩුව ෂය වෙන්නේ. ඇනෝඩය තමයි හැම වෙලාවෙම කෝෂයක ෂය වෙන්නේ. තහඩුව අසල එයා ෂය වෙන්නේ නැහැ. එයා අසලින් වායු බුබුලු පිට වෙනවා. ඒයි කියලා වලට ප්‍රතික්‍රියා බලපුවම තේරෙයි. දැන් අපි කිව්වා මේ කෝෂයේ ඇනෝඩය එහෙම නැත්නම් ඍණාග්‍රය තමයි ෂය වෙන්නේ. ඒ මේ ඍණාග්‍රයට දාන්නේ සක්‍රියතාවයෙන් වැඩිම ලෝහය. මේකෙදි නම් සින්ක් සක්‍රියතාවයෙන් වැඩි හින්දා යාට නිකන් ඉන්න බෑ. හැම වෙලාවෙම බලන්න ප්‍රතික්‍රියා කරන්න. සින්ක් ප්‍රතික්‍රියා කරන්න බලනවා. මේ සින්ක් සාමාන්‍ය විදිහට ඉන්න හැටි. සින්ක් මේ ඝන අවස්ථාවේ ඉඳ තමයි වරහන් ඇතුලේ අපි S දාන්න ඕනේ ප්‍රතික්‍රියා ලියද්දි. එතකොට මේ සාමාන්‍යයෙන් ඉන්නේ තහඩුවේ මේ විදිහට. සින්ක් ඝන අවස්ථාවේ ඉන්නවා. දැන් මෙයා ප්‍රතික්‍රියා කරන්න ගත්තාම එයා සින්ක් ධන දෙක බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ සින්ක් ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරනවා. මේ තියෙන ඉවත් කරපු ඉලෙක්ට්‍රෝන දෙක. මේ සින්ක් ධන දෙක. එතකොට මේ ධන අයන තියෙන්නේ හැම වෙලාවෙම ද්‍රාවණයකනේ. මේ සින්ක් තහඩුවේ හිටපු සින්ක් ධන දෙක වෙලා ද්‍රාවණයට එකතු වෙනවා. ද්‍රාවණගත වුණා කියන්නේ තමයි මේ එක්වස් කියන්නේ තමයි Q දාන්නේ. නම් මේ ඉවත් වුණ ඉලෙක්ට්‍රෝන දෙක හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන ඉවත් කරා නම් ඒ ඉවත් වුණ ඉලෙක්ට්‍රෝන දෙක ලබා ගන්න කෙනෙකුත් ඉන්නවා. ඒ ලබා ගන්න මෙන්න මේ ද්‍රාවණය. ද්‍රාවණය කවුද? සල්ෆියුරික්නේ. සල්ෆියුරික් ආම්ලය. ඔයා දන්නවා H2SO4. ඒකේ සල්ෆියුරික් ආම්ලය H ධනයි SO4 ඍණ දෙකයි තියෙන්නේ. ඉතින් එතන මේ ඉලෙක්ට්‍රෝන කෙනෙක් ඍණාරෝපිත කෙනෙක් නේ. එහෙනම් එයාව ලබා ගන්න ධනාරෝපිත කෙනෙක්. එහෙනම් සල්ෆියුරික් ආම්ලය ඇතුළේ ඉන්න ධනාරෝපිත කෙනා තමයි හයිඩ්‍රජන් H ධන කියන කෙනා. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙක H ධනලා දෙන්නෙක් ලබා ගන්නවා. ද්‍රාවණයේ ඉන්නේ. ඒ ද්‍රාවණයේ ඉන්න හින්දා තමයි එක්වස් කියන්නේ ඒක උදාන්නේ. මෙහෙම ලබාගෙන එතකොට මේ දෙන්න එක් හැදෙන්නේ මේ ධන දෙක මේ ඍණ දෙකෙන් උදාසීන වෙලා හයිඩ්‍රජන් වායුව තමයි හැදෙන්නේ. වායුව කියන්නේ ගෑස් කියන්නේ තමයි G දාන්නේ. අන්නේ හයිඩ්‍රජන් වායුව එහෙනම්
මේ කැතෝඩේ අසල තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ හින්දා මෙතනින් හයිඩ්‍රජන් වායුව මොකද ජලය ඇතුලේ වායුවක් තියෙන්නේ නැනේ බුබුලු විදිහට පිට වෙලා යනවා. ඒකයි කැතෝඩේ අසල වායු බුබුලු පිට වෙයි කියලා තියෙන්නේ. නැත්නම් යකඩ තහඩුව අසල මෙයා ෂය වෙනවා. එයා ෂය වෙන ගමන් ඉලෙක්ට්‍රෝන මුදා හරිනවා. ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න මේ ද්‍රාවණයේ ඉන්න H ධන එයා ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 වෙලා මේ කැතෝඩේ අසලදී පිට වෙලා යනවා. ඉතින් ඇනෝඩ ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් මේක ලියන්න ඕනේ. කැතෝඩ ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් මේක සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් මේ දෙක එකතු කරලා තමයි ලියන්නේ. එකතු කරද්දී ඔන්න බලන්න මේ පැත්ත එකතු වෙනවා. මේ ඉතලෙන් මේ වම් පැත්තේවා මේ ඉතලෙන් වම් පැත්තේ තියෙන ඒවාට එකතු වෙනවා. ඒ විදිහට තමයි එකතු කරන්නේ. මේ සින්ක් ඔන්න මේ එක ඊළඟට මේ දෙක එකතු කරන්න ඕනේ 2H ධන 2H ධන අය 2E එන්න ඕනේ. ඊට පස්සේ මේකත් එහෙමයි සින්ක් ධන 2E H2. හැබැයි මේ පැත්තටත් ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා මේ පැත්තටත් ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. ඒ දෙක කැපිලා යනවා. ඒ හින්දා තමයි ඉලෙක්ට්‍රෝන ලියලා නැත්තේ අවසාන ප්‍රතික්‍රියාවේ. හරි අපි දැන් ඊළඟ එක බලමු. ඊළඟ එකෙත් ඇනෝඩේ විදිහට තියෙන යකඩ තහඩුවක්. ඒ කියන්නේ යා තමයි මෙතන සක්‍රියතාව වැඩිම ලෝහය කොපර් වලට වඩා වැඩි. ඒ හින්දා යා තමයි ෂය වෙන්නේ. එතකොට යකඩ මේ තහඩුවේ ඉදින්නේ යකඩ නිකන් ඉන්නේ. එයා ෂය වෙද්දී Fe ධන 2 අයන හදනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙක ලබා ගන්න ද්‍රාවණයේ ඉන්න H ධන plus H2 වායුව හදනවා. H2 වායුව මෙතනින් පිට වෙනවා. මේ දෙක එකතු කරපුවාම සම්පූර්ණ ප්‍රතික්‍රියාව වෙනවා. මේකේ මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේකේ මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන දෙකට මේ ඉලෙක්ට්‍රෝන දෙක කැපිලා ගිහිල්ලා ඉතුරු ඒවා තමයි මේ එකතු කරලා ලියලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකත් මේකේ සින්ක් තහඩුව තමයි ෂය වෙන්නේ. කොපර් වලට වඩා සක්‍රියතාවය වැඩි හින්දා එහෙනම් සින්ක් ෂය වෙන්නේ. සින්ක් ධන දෙක වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. කැතෝඩේදී වෙන්නේ සල්ෆියුරික් අම්ල H ධන ප්ලස් අර ඉලෙක්ට්‍රෝන දෙක ලබාගෙන හයිඩ්‍රජන් වායුව හදලා යා මෙතනින් පිට වෙනවා. මේ දෙක එකතු කරලා තමයි ලියලා තියෙන්නේ පල්ලෙහායි. හරි. ඔය කෝෂ තුන ඔයාලා දැනගත්තාම ඇති ඕනම කෝෂයක් ලියන්න පුළුවන්. ඔයාලට කෝෂයක් විභාගයට આવොත් එහෙම ඔයාලා කරන්න ඕනේ. කවුද සක්‍රියතාවයෙන් වැඩිම ලෝහය කියලා බලනවා. එයාව ඇනෝඩය කරනවා. ඇනෝඩය කියන්නේ කෝෂයක ඍණාග්‍රය කියන්නේ එතන ඉලෙක්ට්‍රෝන නිදහස් කරන්න ඕනේ. එහෙනම් ඒ ඇනෝඩය කියලා අඳුරගත්ත තහඩුව ඉලෙක්ට්‍රෝන නිදහස් කරන ප්‍රතික්‍රියාව ලියනවා. ඊට විරුද්ධ එකේ විද්‍යුත් විච්ඡේදය තියෙන H ධන අර නිදහස් කරපු ඉලෙක්ට්‍රෝන අරගෙන හයිඩ්‍රජන් වායුව නිදහස් කරන ප්‍රතික්‍රියාව ලියනවා. මුළු ප්‍රතික්‍රියාව ලියදී මේ දෙක එකතු කරලා ලියනවා. එතකොට ඉලෙක්ට්‍රෝන කැපිලා යන්න ඕනේ දෙපැත්තම ඉලෙක්ට්‍රෝන ගණන් සමාන වෙන හින්දා. හරි. ඒ විද්‍යුත් රසායනික කෝෂය කියන්නේ බැටරිය. දැන් බලන්න විද්‍යුත් විච්ඡේදනය. විද්‍යුත් විච්ඡේදනය කිව්වේ කෝෂයක සිද්ධ වෙන්න නම් විදුලිය නිපදවන එක. මේක විද්‍යුත් විච්ඡේදනයේදී වෙන්නේ විදුලිය දීලා රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන එක. කෝෂයක සිද්ධ වෙන දෙයට විරුද්ධ දෙයක්. ඒකට තිබ්බ හැම වෙලාවෙම විද්‍යුත් විච්ඡේදනය වෙන ඇටෝමක් නම් දීලා තියෙන්නේ. හැම වෙලාවෙම තහඩු දෙක සමානයි. මේ කාබන් මේකෙත් එහෙම. කාබන් කෝෂවල හැම වෙන තහඩු දෙක වෙනස් වුණා. විච්ඡේදනවල තහඩු දෙක සමානයි. ඊළඟට විච්ඡේදනවල බැටරියක් දෙනවා. විදුලිය සපයන්න ඕනේ හින්දා බැටරියක් තියෙනවා සවි කරලා. හැම වෙලාවෙම බැටරියක් සවි කරලා විදුලිය සපයන්න. එහෙම විදුලිය සපයවපුවාම මේ ද්‍රාවණය ඇතුලේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒක තමයි වෙන්නේ විද්‍යුත් විච්ඡේදනයකදී. ඊට ජලීය කොපර් සල්ෆේට්. මේකට මේ විද්‍යුත් විච්ඡේදනය අරන් තියෙන ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් එකක් තියෙනවා. ජලීය කොපර් සල්ෆේට් එකක් තියෙනවා. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඒ කියන්නේ ජලය මිශ්‍ර කරන්නේ නැතුව ලුණු කැට දිය කරපු එකක් තියෙනවා. ආය අල්පාම්ලිත ජලය. ඒ කියන්නේ වතුරට ආම්ල චුට්ටක් දාලා හදපු විද්‍යුත් විච්ඡේදය. බැටරියක් සවි කරනෝනේ කෝෂයක් සවි කරනෝනේ. එතකොට ඒකේ ධනාග්‍රේ කෝෂයේ මේ ඉරි දෙකකින් තමයි අපි කෝෂය පෙන්වන්නේ. ඒකේ ලොකු ඉර කියන්නේ ධනාග්‍රේ, චූටි ඉර කියන්නේ ඍණාග්‍රේ. ධනාග්‍රේට සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝනය ධන ඉලෙක්ට්‍රෝඩය, ඍණාග්‍රේට සම්බන්ධ වෙන ඍණ ඉලෙක්ට්‍රෝඩය. මෙන්න මේ ධන ඉලෙක්ට්‍රෝඩය ගාවට එන්නේ මෙන්න මේ විද්‍යුත් විච්ඡේදයේ තියෙන ඍණ අයන. ඍණ අයන තමයි ධනට ආකර්ෂණය වෙන්නේ. මෙන්න මේ ඍණයකට ආකර්ෂණය වෙන්නේ ධන අයන. මේ විදිහට තමයි සෝඩියම් ක්ලෝරයිඩ් වල නම් තියෙන සෝඩියම් ධනයි ක්ලෝරින් ඍණයි. නම් ක්ලෝරින් ඍණ එන්නේ මෙන්න මේ ධනාග්‍රය ගාවට. සෝඩියම් ධන යන්නේ මෙන්න මේ ඍණාග්‍රය ගාවට. අපි දැන් මේකේ ඇනෝඩය කියලා හඳුන්වන්නේ ධන ඉලෙක්ට්‍රෝඩය. ඒතකොට හැම වෙලේම ධන ඉලෙක්ට්‍රෝඩයට ඇනෝඩය කියනවා. මේ ධන ඉලෙක්ට්‍රෝඩය ගාවට
ඍණය තමයි එන්නේ. මෙතන ඉන්න ඍණ කෙන ක්ලෝරින් ඍණනේ. සෝඩියම් ක්ලෝරයිඩ් ඇතුලේ ක්ලෝරින් ඍණ එනවා. එතකොට ක්ලෝරින් ඍණ ද්‍රාවණය තියෙනවා. එයා මේ ධන ඉලෙක්ට්‍රෝඩේ ක්ලෝරින් ඍණ එනවා. එයා ඉලෙක්ට්‍රෝන පිට කරලා Cl2 වායුවක් වෙලා මෙතනින් පිට වෙලා යනවා. Cl2 ගෑස් එක තියෙන එක. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙක ලබා ගන්න මේ ජලයේ තියෙන H ධන අයන. එයා ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන H2 වෙලා මෙතනින් පිට වෙලා යනවා කැතෝඩ ප්‍රතික්‍රියාව. මේ දෙක සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් මේ දෙක එකතු කරලා තමයි ලියන්න ඕනේ. එතකොට මේ පැති ඉලෙක්ට්‍රෝන දෙකට මේ පැති තියෙන ඉලෙක්ට්‍රෝන දෙක ක්ලෝස් වෙලා ගිහිල්ලා සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලැබෙනවා. එතකොට සම්පූර්ණ ප්‍රතික්‍රියාව වෙන්නේ දෙකක් Cl ඍණ ධන දෙකක් H ධන ඊතලයක් Cl2 ධන H2. මේකෙදි විද්‍යුත් විච්ඡේදනයේදී ඇනෝඩ් ප්‍රතික්‍රියාව කියන්නේ ධනාග්‍රය ආසන්න ප්‍රතික්‍රියාවනේ. එතකොට ධනාග්‍රය ගාවට එන්නේ ඍණය. දැන් මේකේ ද්‍රාවණය අපි බැලුවොත් ජලීය කොපර් සල්ෆේට් හින්දා ජලයෙන් ලැබුණ H ධන තියෙනවා OH ඍණ තියෙනවා. කොපර් සල්ෆේට් වලින් ලැබුණු කොපර් ධන දෙක තියෙනවා SO4 ඍණ දෙක තියෙනවා. ඕවා තමයි මේකේ තියෙන අයන. ඔය අයන වලින් ඇනෝඩය ගාවට ධනාග්‍රය ගාවට එන ඍණේව දෙකක් තියෙනවා. සල්ෆේට් අයනයි හයිඩ්‍රොක්සිල් අයනයි. මේකෙන් ප්‍රතික්‍රියාශීලී වැඩිම හයිඩ්‍රොක්සිල් අයන. ඉතින් හයිඩ්‍රොක්සිල් අයන තමයි ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට එයා තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. මොකද OH ඍණ කියද්දී ඍණ කියන්නේ ඉලෙක්ට්‍රෝන. මෙයා ගාව ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර තියෙනවා. එයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එතකොට මෙතන ලියන්න ඉලෙක්ට්‍රෝන පිට කිරීම. OH ඍණ එකක් OH ඍණ එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන එකයි පිට කරන්නේ. එහෙනම් 4 දෙනෙක් ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරලා OH ඍණ වල OH දෙකම තියෙනවනේ. ඔක්සිජන් සහ ජලය කියන දෙකම හැදෙනවා. ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. මේ පිට වුණ ඉලෙක්ට්‍රෝන. මේ ප්‍රතික්‍රියාව තුලිත වෙද්දී තමයි මේ 4 2 වගේ ලැබෙන්නේ. නැත්තම් මේක තුලිත වෙන්නේ නැහැ. එහෙනම් ඔක්සිජනුයි ජලයයි දෙකම ලැබෙනවා. එහෙනම් මෙතන ඇනෝඩේ ගාවින් ඔක්සිජන් වායුව පිට වෙනවා. එහෙනම් ඇනෝඩේ ළඟ නිරීක්ෂණය හුවොත් ඔක්සිජන් වායුව පිට වෙනවා කියලා ලියන්න අපි ලියන්නේ බුබුලු දානවා. අපිට පේන දේ ලියන්න. හැබැයි ඒක ඔක්සිජන් වායුව. කැතෝඩ ප්‍රතික්‍රියාව. කැතෝඩේ කියන්නේ ඍණාග්‍රයට ආකර්ෂණය වෙන්නේ ධන ඒවා. මේකේ ධන කැටායන දෙකක් තියෙනවා H ධනයි කොපර් ධන දෙකයි. එතකොට මේ දෙකෙන් ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි H ධන ඒ හින්දා ප්‍රතික්‍රියා කරන්න මොකද එයා ධන විදිහට ඉන්න කැමති. ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි හින්දා ප්‍රතික්‍රියාශීලීත්වය අඩු කොපර් ධන දෙක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. මොකද එයාට කොපර් වුණාම ස්ථායී විදිහට ඉන්න පුළුවන්. ඒ හින්දා මේකේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩු කෙනා තමයි ප්‍රතික්‍රියා කරන්නේ. මේ හින්දා කොපර් ධන දෙක අර ඉලෙක්ට්‍රෝන දෙක ලබාගෙන මේ OH ඍණ පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන කොපර් වෙලා මේ කාබන් කූර වටේට බැඳෙනවා. ඒ හින්දා අපිට මේක වටේට පොඩි තඹදිලි සීමක් දැක ගන්න පුළුවන්. ඊළඟට මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවණයක් ගත්තොත් එහෙම ඇනෝඩේ කියන්නේ ධනාග්‍රයට ඍණේව මේවා වෙන්නේ. මේකේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් හින්දා සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවය විතරයි තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන සෝඩියම් ධනයි Cl ඍණයි කියන අයන. එහෙනම් මේ ධනාග්‍රයට ආකර්ෂණය වෙන්නේ ඍණ කෙන. එහෙනම් ක්ලෝරින් ඍණ තමයි ආකර්ෂණය වෙන්නේ. ක්ලෝරින් ඍණ වල ඉලෙක්ට්‍රෝනයක් වැඩියෙන් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. හැම වෙලාවෙම ඍණ අයනයක් නම් ඉලෙක්ට්‍රෝන වැඩි. ඒ ඍණ කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඒ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එයා ඉලෙක්ට්‍රෝන පිට කරපුවාම Cl වෙනවා. ඒ කියන්නේ ක්ලෝරින් වායුව තමයි හැදෙන්නේ. ක්ලෝරින් වායුව හැදිලා මෙතනින් බුබුලු දාලා පිට වෙනවා. ඒ පිට කරපු ඉලෙක්ට්‍රෝන ලබා ගන්න මෙතන ඉන්න ධන කෙනා තමයි සෝඩියම් ධන. එයා අරගෙන සෝඩියම් තමයි හදන්නේ. මේකේ මේ වෙන කවුරුත් නැති හින්දා ජලය වගේ නැති හින්දා අයන වැඩිපුර නැ තියෙන එකම අයන දෙක සෝඩියම් ධනයි ක්ලෝරින් ඍණ. ඒ හින්දා ඒ දෙන්න තමයි ප්‍රතික්‍රියා දෙකට සහභාගී වෙන්නේ. මේ වගේ එහෙම නෙවෙයි ජලයයි තව වෙනත් සංයෝගයකුයි තිබ්බා. ඒ හින්දා අයන 4ක් ඉන්නවා. දැන් මේකේ නම් ජලයෙන් ලැබෙන H ධනයි OH ඍණයි ඉන්නවා. කොපර් ධන දෙකයි SO4 ඍණ දෙකයි ඉන්නවා. කොපර් සල්ෆේට් වලින් ලැබෙන. මේකෙත් එහෙමයි. ජලයෙන් ලැබෙන H ධනයි OH ඍණයි ඉන්නවා. සෝඩියම් ක්ලෝරයිඩ් වලින් ලැබෙන සෝඩියම් ධනයි Cl ඍණයි ඉන්නවා. එතකොට කවුද ප්‍රතික්‍රියා කරන්නේ කියන එක රඳා පවතින්නේ කවුද ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වැඩි කියන එක මත. මේ අල්පාම්ලිත ජලය මේකෙනම් වෙන්නේ ජලයේ H ධනයි OH ඍණ අයන ප්‍රමාණයයි වැඩි කරනවා. මොකද අම්ලයකින් H ධන සපයනවා. එතකොට මේක H ධනයි OH ඍණ අයනයි තමයි තියෙන්නේ අල්පාම්ලිත ජලයේ. එතකොට ඇනෝඩේ කියන්නේ ධනාග්‍රයට OH ඍණ තමයි ධනාග්‍රයට ආකර්ෂණය වෙන්නේ. හින්දා OH ඍණ ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. එතනින් ඔක්සිජන් පිට වෙනවා. කැතෝඩේ කියන්නේ ඍණාග්‍රය. ඒ හින්දා ධන ඒව තමයි මේවා වෙන්නේ. මේකේ තියෙන එකම ධන අයන H ධන.
ඒ හින්දා H2 වායුව එතනින් පිට වෙනවා. හින්දා මේකේ තැන් දෙකෙන්ම බුබුලු පිට වෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙතන එක තැනකින් ඔක්සිජන් පිට වෙන්නේ අනිත් තැනින් H2 පිට වෙන්නේ. කැතෝඩේ අසල වායුව වැඩියෙන් පිරලා තියෙනවා පරීක්ෂණ වල. ඒකට හේතුව වෙන්නේ මෙතන නිපද වෙන එකම දේ හයිඩ්‍රජන් වායුව. ඒ හින්දා හයිඩ්‍රජන් වායුව වැඩිපුර හැදෙනවා. මොකද මේ ප්‍රතික්‍රියාවේ ඔක්සිජන් වලට අමතරව ජලයත් හැදෙන හින්දා ඔක්සිජන් උත් හැදෙනවා. හැබැයි ජලය හැදෙන හින්දා මේ පරීක්ෂණ නලය පිරෙනවා. ඒ හින්දා මේ පරීක්ෂණ නල දෙක දීලා මෙහෙම ඇටෝම දුන්නොත් වැඩිපුර හිස් තියෙන්නේ හයිඩ්‍රජන් පිරලා තියෙන එක. කියන්නේ කැතෝඩේ අසල තමයි වැඩිපුර හිස් අවකාශයක් තියෙන්න ඕනේ. ඇනෝඩේ පොඩි හිස් අවකාශයක් තියෙනවා. මොකද ජලයත් හැදෙන හින්දා ජලයෙන් පිරෙන නිසා. හරි. එහෙනම් විද්‍යුත් විච්ඡේදනයක් දුන්නොත් එහෙම ඔයාලට විභාගෙ දැටවුමක් ආවොත් ඒක විච්ඡේදනයක්ද කෝෂයක්ද කියලා බලන හැටි ඔයාලා දැන් දන්නවා. කෝෂයක නම් බාහිර විදුලි සැපයුමක් නෑ මේ වගේ. ඊළඟට කෝෂයක තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙක වෙනස්. විද්‍යුත් විච්ඡේදනයක එහෙම නෙමෙයි එකම ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙන්නේ. ඒ වගේම බාහිරින් කෝෂයක් සවි කරලා තියෙනවා. හරි. ඔයාලගේ පොතේ මේ හතර තමයි තියෙන්නේ. ඒ හින්දා මේ හතර හොඳට මේව කර බලා ගන්න. මේකේ සම්පූර්ණ ප්‍රතික්‍රියා ලියන්න කිව්වොත් ඔයාලට තියෙන්නේ මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරලා ලියන්න. ඒ එකතු කරද්දී ප්‍රතික්‍රියා දෙකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන මුලින් සමාන කරලා ඉන්න ඕනේ. දැන් මේ අන්තිම එකේ ගත්තොත් එහෙම මේකේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. කැතෝඩ ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. එහෙනම් ඔයාලා මුලින් මේ ඉලෙක්ට්‍රෝන දෙකත් ඉලෙක්ට්‍රෝන 4ක් කරන්න ඕනේ. ඒකට ඔයාලට කරන්න පුළුවන් දෙකෙන් ගුණ කරන්න. එතකොට මේ මුළු ප්‍රතික්‍රියාවම දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට මෙතනනවා 4H+ 4 ඉලෙක්ට්‍රෝන 2 H2 මුළු ප්‍රතික්‍රියාවම දෙකෙන් ගුණ කරනවා. ඊට පස්සේ එකතු කරනවා. එහෙම එකතු කරද්දී මේ පැත්තේ තියෙන 4 ඉලෙක්ට්‍රෝන වලට මේ පැත්තේ තියෙන 4 ඉලෙක්ට්‍රෝන කැපිලා යනවා. ඒ හින්දා හැම වෙලාවෙම ප්‍රතික්‍රියා දෙකක් එකතු කරනවා නම් ඇනෝඩ කැතෝඩ ප්‍රතික්‍රියා මුලින්ම බලන්න ඕනේ දෙපැත්තේ ඉලෙක්ට්‍රෝන සමානයිද කියලා. සමාන නැත්නම් මුලින් ඉලෙක්ට්‍රෝන සමාන කරගන්න ඕනේ. ඒ සමාන කරද්දී මුළු ප්‍රතික්‍රියාවම ගුණ කරනවා. මේ විද්‍යුත් විච්ඡේදනය පාවිච්චි කරන කාර්මික අවස්ථා තමයි ලෝපස් වලින් ලෝහ නිස්සාරණය කරන්න, ඊළඟට ලෝහ පිරිසිදු කරන්න, විද්‍යුත් ලෝහාලේපනයේදීත් මේක පාවිච්චි වෙන්නේ. ඊළඟට කාර්මිකව සෝඩියම් හදන්නෙත් මේ ක්‍රමයෙන් තමයි. මොකද දැන් ඔයාලා කලින් දැක්කනේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්, විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරොත් සෝඩියම් හැදෙනවා. ඒ ක්‍රමයට තමයි ඇත්තටමත් සෝඩියම් හදන්නේ. දැන් බලමු අපි සෝඩියම් හදන ක්‍රමය. සෝඩියම් හදන ක්‍රමයට කියනවා ඩවුන්ස් කෝෂ ක්‍රමය කියලා. මේකට ගන්න සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු කැට තමා ගන්න. ලුණු කැට අරගෙන එතකොට එයා ගන්නනේ. එයා ඉස්සරෝම ද්‍රව කරනවා. ද්‍රව කරනවා කියන්නේ විලීන කරනවා. ඒ කියන්නේ දිය කරනවා. වතුර දාන්නේ නැතුව රත් කරලා විතරයි. හැබැයි ලුණු කැට ඒ කියන්නේ ඝන සෝඩියම් ක්ලෝරයිඩ් විලීන කරද්දී රත් කරන්න සෙල්සියස් අංශක 840ක උෂ්ණත්වයක් දෙන්න ඕන. ඒක තමයි ඝන සෝඩියම් ද්‍රවවන උෂ්ණත්වය. එහෙම මේ තරම් උෂ්ණත්වයක් කර්මාන්ත ශාලාවක පාවිච්චි කරනවා කියන්නේ එයාලට වියදම වැඩි කියන එක. මොකද ඉන්ධන වලට එහෙම වියදම වැඩි. ඒ හින්දා මේ උෂ්ණත්වය අඩු කරන තරමට කර්මාන්තයට ලාභයි. ඒ හින්දා මේක අඩු කරන්න පුළුවන් කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කරලා. එතකොට සෝඩියම් වලට කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කරලා රත් කරොත් සෙල්සියස් අංශක 600 දී ඝන සෝඩියම් ටික ද්‍රව වෙනවා. ඒ විදිහට කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කරනවා මේ සෝඩියම් ලෝහ නිපදවන ක්‍රමයේදී. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් ඝනය ද්‍රවය කරන්න ඊට කලින් කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කරනවා. සාමාන්‍යයෙන් කැල්සියම් ක්ලෝරයිඩ් 140ක ප්‍රමාණයක් එකතු කරනවා. ඒ කියන්නේ ග්‍රෑම් 100ක් සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා නම් ඒකට ග්‍රෑම් 40ක් කැල්සියම් ක්ලෝරයිඩ් දාන්න ඕනේ. ඊළඟට මේ පල්ලෙහෙන් තියෙන ඩවුන්ස් කෝෂය ඒකේ මේක පැත්තක අමුද්‍රව්‍ය දානවා. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් කැල්සියම් ක්ලෝරයිඩ් දානවා. මේක දැන් විද්‍යුත් විච්ඡේදයක් නේ. හින්දා ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. එකක් ධන ඉලෙක්ට්‍රෝඩ සහ ඍණ ඉලෙක්ට්‍රෝඩ කියලා. මේක නම් ඉලෙක්ට්‍රෝඩ තුනක් තියෙනවා. ධන එකකුයි ඍණ දෙකකුයි. ඇනෝඩ් කැතෝඩ වෙන් කරනවා වාණයේ දැලකින්. ඇනෝඩ් කියන්නේ ධනාග්‍රේ. ඇනෝඩ් ළඟ තමයි ක්ලෝරින් වායුව නිපදවන්නේ. දැන් ඔයාලා ප්‍රතික්‍රියා දන්නවා කලින් ඉගෙන ගත්ත හින්දා විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය බැලුවොත් ඒකේ ප්‍රතික්‍රියා දෙකම තමයි මෙතනටත් එන්නේ. ධනාග්‍රේදී ඇනෝඩේදී ක්ලෝරින් වායුව හැදෙනවා. ඒ ක්ලෝරින් වායුව මෙතනින් ඉහළ ගිහින් ක්ලෝරින් වායුවකින් අයින් වෙන්න පුළුවන්.
හැබැයි කැතෝඩේදී ඍණාග්‍රයේදී හැදෙන්නේ සෝඩියම්. මේ සෝඩියම් කියන්නේ ද්‍රවයක් විදිහට තියෙන්නේ. හින්දා ද්‍රව සෝඩියම් වෙන් කරගන්න ඕනේ. ඉතින් මෙතන වාණයේ දැල් දාලා තියෙනවා මේ හැදෙන ද්‍රව සෝඩියමුයි හැදෙන ක්ලෝරින් වායුවයි නැවත ප්‍රතික්‍රියා කරන එක වළක්වන්න. මොකද මේ දෙන්න එකිනෙක ගැටුණොත් ආයෙත් සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන හින්දා. මේ හදාගන්න සෝඩියම් වල ප්‍රයෝජන තමයි සෝඩියම් වාෂ්ප ලාම්පු හදන්න ඔය කහ පාට එළිය දෙන බල්බ් ලාම්පු හදන්නේ සෝඩියම් වාෂ්ප පුරවලා ඊළඟට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල ඒ කියන්නේ න්‍යෂ්ටිකවල විදුලිය හැම සපයන තැන්වල සිසිලනකාර සීතල කරන දෙයක් විදිහට සෝඩියම් පාවිච්චි කරන. ඊළඟට අපිට ලැබ් වල විවිධ පරීක්ෂණ වලට සෝඩියම් ඕනේ. ඊළඟට මෙතනින් ගන්න ක්ලෝරින් වායුව ගන්නවා ජලය පිරිසිදු කරන්න, ඊළඟ කඩදාසි සුදු කරන්න, විරංජනය කරනවා කියලා අපි කියනවා. ඊළඟට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හදන්නත් ක්ලෝරින් ඕනේ. හයිඩ්‍රොක්ලෝරික් වල ක්ලෝරින් තියෙනවනේ. ඒකට මේ ක්ලෝරින් ගන්න පුළුවන්. නැත්තම් PVC වගේ ප්ලාස්ටික් වර්ග හදන්නත්. මොකද PVC කියන්නේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. ඒකෙත් ක්ලෝරින් තියෙනවා. ඊළඟට විද්‍යුත් විච්ඡේද තමයි පාවිච්චි වෙන්නේ විද්‍යුත් ලෝහාලේපනයේදී. ඔයාලගේ පාට ගියපු රත්තරන් පාට වලල්ලක් වගේ දෙයක් පාට කරන්නේ විද්‍යුත් ලෝහාලේපනයේ. හරි, අපි විද්‍යුත් ලෝහාලේපනය කියන්නේ යම් පෘෂ්ඨයක් මත තුනී ලෝහ ස්තරයක් ආලේපනය කිරීම. මේකෙදි නම් මේ හැන්ද මත තුනී තම ස්තරයක් ආලේපනය කිරීම. මේ ආලේපනයට ගන්න හැම වෙලාවෙම සක්‍රියතාවයෙන් අඩු. අර සක්‍රියතා ශ්‍රේණිය පහළින්ම තිබ්බ ලෝහයක්. රත්තරන්, සිල්වර්, රිදී, තඹ, ටින් ඒ වගේ ලෝහයක් තමයි හැම වෙලාවෙම ගන්න සක්‍රියතාවයෙන් අඩු කෙනෙක්. ආලේපනය කරන්න ඕන වස්තුව කැතෝඩය, ආලේපනය කරන්න ගන්න තඹ තහඩුව ඇනෝඩය. හොඳින් ආලේප වෙන්න නම් මෙන්න මේ ද්‍රාවණයේ සාන්ද්‍රණය ඉතා අඩු වෙන්න ඕනේ. ඊළඟට මේ පාඩමේ 3 වෙනි කොටස තිබ්බේ. පළවෙනි කොටස අපි කතා කරා කෝෂ, එහෙම නැත්නම් විද්‍යුත් රසායනික කෝෂ. දෙවෙනි එක විද්‍යුත් විච්ඡේදනය. දැන් 3 වෙනි කොටස ලෝහ විකාදනය. ලෝහ විකාදනය කියන්නේ ලෝහයක් විවිධ විපර්යාස වලට ලක් වෙනවා. මලකඩ කනවා, විකාදනය වෙනවා කියලා අපි කියනවා. ලෝකේ අපි වැඩිපුරම බහුලව භාවිතා කරන ලෝහය තමයි යකඩ. ඒ හින්දා යකඩ විකාදනය තමයි ලෝකේ ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඉතින් මේ යකඩ මල බඳින්න අනිවාර්යෙන් තියෙන්න ඕන සාධක දෙකක් තියෙනවා. එක්කෝ ඔක්සිජන් තියෙන්න ඕනේ, ආයි ජල වාෂ්ප තියෙන්න ඕනේ, ජලය තියෙන්න ඕනේ. ඔක්සිජන් ජලයේ හින්දා තමයි යකඩ මල බඳින්නේ. මේ මල බඳින එක වේගය වැඩි කරනවා අම්ල තිබ්බොත්, ආයි ලවණ තිබ්බොත් ලුණු වගේ. ඒකයි මුහුද අයිනේ තියෙන ගෙවල් වල ඒවා මල වේගෙන් මල බඳිනවා. ඊළඟට මල බඳීම වේගය අඩු කරනවා භෂ්ම තිබ්බොත්. මේ මල බඳින එක වළක්වන්න විවිධ ක්‍රම තියෙනවා. මේ එක ක්‍රමයක් තමයි ද්විලෝහ ආචරණය. ඒ කියන්නේ යකඩ මල කන එක වළක්වන්න යකඩ වඩා සක්‍රියතාවය වැඩි කෙනෙක් සම්බන්ධ කරනවා. ඒ කියන්නේ යකඩ උඩින් එයාට වඩා සක්‍රියතාවයෙන් වැඩි. බලන්න සක්‍රියතාවයෙන් වැඩි කවුද කියලා. මෙන්න යකඩ තියෙනවා සක්‍රියතා ශ්‍රේණිය. ඊට වඩා සක්‍රියතාවයෙන් වැඩි මේ උඩ ඉන්න. මේ කවුරුම හරි මේ යකඩ වටේට ආලේප කරොත් එහෙම යකඩය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එයාට වඩා සක්‍රියතාවයෙන් වැඩි කෙනා තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ඒ කියන්නේ අපිට යකඩ උඩින් සිංක් ගන්න පුළුවන්. එතකොට සිංක් තට්ටුව තමයි කාලයත් එක්ක මල බඳින්නේ. යකඩ මල බඳින්නේ නැහැ. නැත්තම් යකඩ උඩින් ඇලුමිනියම් ගන්න පුළුවන්, මැග්නීසියම් ගන්න පුළුවන්. ඔය වගේ යකඩ වලට වඩා උඩින් ඉන්න කෙනෙක් මේ යකඩ උඩින් ගෑවොත් එයා යකඩ ආරක්ෂා වෙලා අර ගාපු කෙනා තමයි ප්‍රතික්‍රියා කරන්නේ. අපි මේකට කියනවා ද්විලෝහ ආචරණය කියලා. මොකද ලෝහ දෙක, යකඩ සහ තවත් ලෝහයක්. ඒ යකඩ මල බඳින්න අපිට ගන්න පුළුවන් එක ක්‍රමයක්. ආයෙත් අමතරව දැන් අපි දන්නවා යකඩ මල බඳින්න නම් ඔක්සිජන් හරි ජලය හරි තියෙන්න ඕන. එහෙනම් ඒ දෙක ගැටෙන එක වළක්වන්න පුළුවන්. අපි ওই තින්ත වගේ ගාලා කරන්නේ යකඩ බඩුවල ඒ යකඩ වාතයත් එක්ක ගැටෙන එක අඩු කරනවා. නැත්නම් ජලයත් එක්ක ගැටෙන එක අඩු කරනවා. ඒ ක්‍රම මගිනොත් අපිට පුළුවන් යකඩ මල බඳින එක අඩු කරන්න. හරි, එහෙනම් මේ පාඩමේ කෝෂ ගැන කතා කරා, විද්‍යුත් විච්ඡේදනය ගැන කතා කරා. ඒ දෙක අපි ඊළඟ පාඩමේ ෂෝට් නෝට් වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම exam එකට ළඟ වෙන exam එකට හොඳට පාඩම් කරන්න. අපේ channel එකේ ෂෝට් නෝට් වීඩියෝස් දාලා තිනවා. ඔයාලට ඒවා බලන්නත් පුළුවන්. පාස් පේපර්ස් විවරණ කරපු ඒවා තියෙනවා. ඒවා බලන්නත් පුළුවන්.